මාපමාද මනු යුංජේත මාකාමරති සන්තවං අපමත්තෝ හි ජායන්තු පප්පෝති විපුලං සුඛං. අපි නිතරම කැමති සැප පහසු දේවල් පස්සේ යන්න. කාම සැප විනෝදය කියන දේවල් తాවකාලික වුණත් ඒවා අපේ හිත බැඳලා තියාගන්නවා. බුදුහාමුදුරුවෝ මේ ගාථාවෙන් අපිට අවවාද කරන්නේ කාම සැපයට හිත පුරුදු කරගන්න එපා කියලා. ඇත්තම සැපය තියෙන්නේ ඒ දේවල් අතහැරලා හිතේ තියෙන ඒ අසහනය දුරු කරන එකේ. ඔයා අද දවසේ තීරණය කරන්න බාහිර සැප සම්පත් පස්සෙම දුවන්නේ නැතුව තමන්ගේ හිත සංසුන් කරගන්න ටිකක් වෙලාව වෙන් කරන්න. ඒ සංසුන් බව තමයි අපිට මේ ලෝකේ විඳින්න පුළුවන් ලොකුම සතුට.